බණේ මොක නැහුවත් කමක් නැහැ මේ ටික අහගන්න. අනේක පෙලන්න එපා. අනේක අපහසුතාවයට පත් කරන්න එපා. අනේක රවට්ටන්න එපා පින්නතුනි කවදාව. අනේකට වංචා කරන්න එපා. අනේක පහත් කරන්න එපා. ඇයි මිනිස්සු වෙලා ඉපදුනාම රැක ගන්න ඕන විශිෂ්ට ගුණ ධර්ම තමයි අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ ගාරෝච නිවාතෝච. අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. අනේකට වැරදින්න පුළුවන්. අනේකට බැරි වෙන්න පුළුවන්. අනේකට අමතක වෙන්න පුළුවන්, අතපසු වෙන්න පුළුවන්. පින්නතුනි කේන්ති නම් ගන්න එපා. ඔය ජීවිතේ කවදා හරි කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? දැන් මොකටද අනුන් හින්දා කේන්ති ගන්න?